අඩේ හිච්චි මොකද බං? අද ඉස්කෝලේ නිවාඩු දෙනවා නේද බං? ඉතින් මොකද කියන්නේ සින්දුවක් කියලා පොඩි ආතල්ලයක් ගමුද? අඩේ ඒක නම් සුපිරිනේ බං. පොඩ්ඩ ඉදපන්කෝ අපි අරුන් දෙන්නටත් කතා කරමු. එතකොට උන් දෙන්නත් එයි. බට්ටෝ ඒ බට්ටෝ ඒ අරුට ඇහෙන්නේ නැනේ බං මම මෙච්චර කතා කළත්. උඹ කතා කරලා බලහන්. කොහේ ඇහෙන්නද බං? අරුන් දෙන්න එන කයි එකනේ. ඔහොම හිටපන් මං කතා කරන්නේ. බට්ටෝ ඇටයෝ. මොකද බං බෙලියන් දෙන්නේ? ඔබ විතර මම කන් දෙක ඇහෙන්නේ නැහැ කියලා. මොකක්ද ඒකෝ තෝ කියන්නේ? තගේ කන් ඇහෙන්නේ නැහැ තමයි. තක මයිකයි මායි කීපාරක් කතා කරනද? ඒක තමයි. තොපි දෙන්නම මේ ඇටි කේල් කාපු උගුඩුව දෙන්නෙක් වගේ කියවනවා මොනවා කියනවද මන් දන්නේ. අඩේ සෝරි බං මේ කවඩියා මට පොඩි කතාවක් කිය හිටියේ. මං ඉතින් ඒක අහගෙන හිටියේ. හරි දැන් ඒකට කමක් නැහැ. මොකෝ කියන්නේ අද ඉස්කෝලේත් නිවාඩු දෙන එකේ සින්දුවක්වත් කියමුද? ඈ පිස්සුද බං බලට සින්දු කියන මල්ලිකා ටීචර් මහුනොත් එහෙම අපිට බුටි ගන්න එන්නේ නැහැ. ඒකට බය වෙන්න එපා බං. මම මල්ලිකා ටීචර්ව කියන්නේ කියලා එළියේ මුරකාරයෙක්ව තියලා න්යාවි. අඩේ ඒ කවුද බං ඒ? ඒ සිරාටම කවුද බං මුරකාරයා? වෙන්න කවුද බං ඉතින් මේ අපේ තඩි බඩයා මිසක්. අනේ ඵලයන් කොටමයි කියලා බොරුව කිය. මොකක් කවුද යකෝ කොටමයි කළා? තෝ මටත් උඩ කොටයි. මුලමතර මට නම් මම ගියාගෙන. අඩේ හරි බං මම විහිළුවක් කරේ ඉතින්. ඒක මිසක්. ඒ මේ ඇත්තටම කොහොමද බං තඩි බඩේ ඔතන තිබ්බේ? ඕක ඔය වගේ වැඩ කරන කෙනෙක් නෙවෙයිනේ. අනේ ඒ ගැන නම් කියලා වැඩක් නෑ බං. ඕකට ගල්බනිස් 10ක් කරන් දීලා මං උතනින් තිබ්බේ. ඕකට ගල්බනිස් 10ක් දෙන්නම් කොහොම ඕනටක් කරගත හැකියි. අඩේ ඒ කියන්නේ මම කියන තේ ගල්බනිස් සම්බෙන්න. මොන පිස්සුද බං මට සත පහක්වත් ගියේ නෑ. ඒ කොහොමද බං ඒ? ඔබ ගෙදරින් හදාගෙන ආවේ ගල්බනිස්? උඹට පිස්සුද බං මම කැන්ටිමේ සෝමපාලේ අහක බලන එකන් ඉඳලා කැන්ටිමෙන් ඉස්සුවා ගල්බනිස් කීටි 10ක්. තිබ්බෙත් 10මයි. යකෝ මූ. හරි බං ඒ වෙයින් වැඩක් නෑ දැන්. අපි දැන් සින්දු කියමු. නැත්තම් පීරියඩ් එක ඉවර වෙයි අපරාධේ. මට සීරි සුප්පා. උඹ වෙලාවට ආවේ. අපි මේ දැන් සින්දුවක් කියන්න ලෑස්ති උනේ. උඹත් වරෙන්. නියමයිනේ යාළුවා. මට හොඳට සින්දු කියන්න පුළුවන්. හරි එහෙනම් පටන් ගමු. ඔන්න මං ගණන් කරනවා. 1 2 ඒ අඩු ඔන්න මල්ලිකා ටීචර්. අයියෝ බලහන්කො බං සින්දුවක් කියන ගත්ත විතරයි. කවන්නේ ඊළඟ පීරියඩ් එකේ කියමු. ඔව් බං පස්සේ කියමු. අනේ අම්මේ කවුද යකෝ මේ දොර වහපු එක? ඊ අඩු මොකද්ද බං ඒ උනේ? කවුද දොර වහලා තියන්නේ අතන? මම එද්දි දොර ඇරලා තිබ්බා. ඒ හින්දා මං දොර වැහුවා යාළුවා. නදමකින් තෝ කරතොත් කරන්න වගේ පජාත වැඩම්මයි. බලපන් අලුට මොනවා වුණාද දන්නේ. තඩි බඩයෝ. සෝරි චාමරයා මොකෝ උනේ? බලපන් මයිකා මොකෙක් හරි එකෙක් මේ දොර වහලා ගිහිල්ලානේ. මොකෙක් හරි එකෙක් නෙවෙයි බං අර ඉස්සරහා පෙළේ ඉන්න කන්නාඩි පොළඟ දොර වහලා ඇවිල්ලා තියෙන්නේ. මුග්ගේ ආච්චිට දොදොල් හැන්දි ගාපි කිව්වලු. අඩෝ කන්නාඩි පොළඟා. ඇයි යාළුවා මට කතා කරේ? මෙහෙ වරෙන් පොඩ්ඩක්. ඔන්න ආවා. ඇයි යාළුවා මට එන්න කිව්වේ? එන්න කිව්වේද? එන්න කිව්වේ මෙන්න මේකට. ඇයි යාළුවේ ගැහුවේ? ගැහුවේ තෝ මං අතරින් එටි දොර වහලා ගිහින් මීහරකෙක් වගේ. අනේ යාළුවා වරදක් කළත් සිතකින් නොවේ පරිගන්නේ දිදවන්නේ ඇයි? ඇයිද? උඹ මගෙන් තව කුටි ගන්න තෝ පලයන් මදින්. බං ඔබ කිව්වා නේද මේ මල්ලිකා ටීචර් කියලා? කො තාමත් නෑනේ. ඒක තමයි බං මාත් බැලුවේ. ඔය එන්නේ කියනකොටම හරි ළමයි අදට අපේ පාඩම ඉවරයි මෙතනින්. මට ඕගලන්ට පොඩි දෙයක් කියන්න අමතකුණා. මොකද්ද ටීචර් අමතක උනේ? මේකයි ළමයි අපේ විදුහල්පතිතුමා තීරණය කළා තියෙනවා මේ නිවාඩුව ඉවරලා ඕගොල්ලෝ ඉස්කෝලෙන් දවසට නව නිර්මාණ ප්‍රදර්ශනයක් තියන්න. ඒකට ඕගොල්ලෝ කැමතිම නව නිර්මාණයක් හදාගෙන ඉන්න. අඩේ මාරුනේ ටීචර් අපි හදන්න සුපිරිම නිර්මාණ. ඔව් මන් දන්නවා මේකට ගොඩක්ම කැමති පිරිමි ළමයි. මොකද ඒගොල්ලෝ එක ඉලෙක්ට්‍රික් වැඩ කරන්න කැමති. ඒ හින්දා ඕගොල්ලෝ මේ ඉස්කෝලෙන් දවස් වෙනකොට මොකක් කරන නිර්මාණයක් හදලා තියාගන්න. ඕගොල්ලන්ට මේ ප්‍රදර්ශනයෙන් සහතිකයක් උනත් ගන්න පුළුවන්. ආපෝ ටීචර් එච්චර මැරලා කොළ කෑල්ලක්ද හම්බෙන්නේ? මොකක් කොළ කෑල්ලක්? මයිකල් තමස දන්නේ සහතිකවල තියෙන වටිනාකම. තමසට ඒකත් පාඩම් කියන එකක් තියාගන්න. නෑ ටීචර් කමන්නේ සහතිකය හොඳයි. ටීචර් සහතිකේ විතරද පඩික්කමක්වත් හම්බෙන්නේ නැද්ද? මොකක් පඩික්කමක්? ඇයි තමසට බුලත් කියලා ගහන්නද? අයියෝ මොකද්ද කොස්සට නරියෝ කිව්වේ? පඩික්කමක් නෙමෙයි පදක්කමක්. ආවෝ
ටීචර් අන්න ඒ එක. ඇයි පදක්කම් දෙන්න තමසිස්සෝද මේක ජාත්‍යන්තර තරගයක් කියලා? හරි ටීචර් පදක්කම් ඕන්නේ අපි හදන් එන්නම් සහතිකේ ඇති. ඔව් ටීචර් මේ පාර අපේ පන්තියේ තමයි හොඳම නිර්මාණය හදන්නේ. ඔන්න බලන්නකෝ. ආනේ කොච්චර දෙයක්ද මයිකල්? එහෙනම් හදන් එන්නකෝ ඔයගොල්ලෝ හොඳ නිර්මාණ ටික.